Behind the Stories with Mahesh YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරන්නේ අපි දන්න තොරතුරු වල නොදන්න පැතිකඩ නැත්නම් අතුලාන්තය පිළිබඳව. මෙවර වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ මේ දවස්වල ලෝකයේ උණුසුම් වෙච්ච මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ තීරුපොදු සංශෝධනය සහ ඊට සාපේක්ෂව ලෝකයේ අනිත් රටවල් වලට මේ තීරුපොදු සංශෝධනය බලපෑවේ කොහොමද කියන එකත් විශේෂයෙන්ම චීනය මේ සඳහා ප්‍රතිචාර දැක්වුවේ කොහොමද කියන එකත් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තීරුපොදු සංශෝධනයත් එක්ක ලෝකයේ බොහෝ රටවල් ලංකාව ඇතුළුව තරමක් ඩිෆෙන්සිව් අප්‍රෝච් එකක් තමයි ගත්තේ. නමුත් චීනය මේකට වෙනස්ම විදිහකින් ප්‍රතිචාර දැක්වුවා. ඔයගොල්ලෝ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව පැත්තෙන් චීනය මත බදු ප්‍රමාණය වැඩි කරද්දී චීනයත් ඊට සාපේක්ෂව ඇමරිකාව මත පදනම් වූ තීරුබදු ප්‍රමාණය වැඩි කරා. ඉතින් අපි කතා කරන්න හදන්නේ මේ ක්‍රියාවලියේ ඇතුල් පැත්ත. ඇයි චීනය සහ ඇමරිකාව මේ වගේ ට්‍රේඩ් වෝර් එකකට යන්නේ කියන එක ගැන. ඉතින් මේ තීරුබදු සංශෝධනයත් එක්කම මේ ට්‍රේඩ් වෝර් එකේ ඇමරිකාවටයි චීනයටයි දෙගොල්ලන්ටම අවශ්‍යතාවයක් පැනනගලා තියෙනවා. කවුද ලෝකේ නව ආර්ථික බලවතා කියන එක ගැන ලෝකෙට ඔප්පු කරන්න. ඉතින් මේත් එක්කම අපි බලමු ආර්ථික සාධකයන් කිහිපයක් අරගෙන නව ආර්ථික බලවතා චීනයද නැත්නම් ඇමරිකාවද කියලා. ඉස්සලාම අපි බලමු මේ රටවල් දෙකේ භූමි ප්‍රමාණය කොච්චරද කියන එක ගැන. මොකද ඒකත් වැදගත් වෙනවා. ස්වභාවික සම්පත් සහ රටවල් වල තියෙන ප්‍රමාණය ආර්ථික සාධකයක් විදිහට. චීනය ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර මිලියන 9.59ක භූමි ප්‍රමාණයකට හිමිකම් තියෙන රටක්. ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් එහෙම ඊට සමානම භූමි ප්‍රමාණයකට හිමිකම් ලබනවා. චීනයට සාපේක්ෂව ගත්තොත් එහෙම එක්සත් ජනපදය වර්ග කිලෝමීටර මිලියන 9.52ක භූමි ප්‍රමාණයකට හිමිකම් ලබනවා. මේ රටවල් දෙක සංසන්දනය කරොත් එහෙම තරමක් සමාන භූමි ප්‍රමාණයක් තමයි රටවල් දෙකටම තියෙන්නේ. පිළිවෙලින් ලෝකයේ තුන්වෙනි විශාලතම රට වෙන්නේ චීනය සහ හතරවෙනි විශාලතම රට වෙන්නේ භූමි ප්‍රමාණය අතින් ඇමරිකා එක්සත් ජනපදය. ඊළඟට රටවල් දෙකේ ආර්ථික ධාරිතාවය ගැන ගත්තොත් එහෙම GDP එක දළ දේශ නිෂ්පාදිතය ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 30.3ක ආර්ථිකයට හිමිකම් ලබනවා. ඒත් එක්කම චීනය ඩොලර් ට්‍රිලියන 19.5ක ආර්ථිකයට හිමිකම් ලබනවා. ඊළඟට ඒකපුද්ගල ආදායම පැත්තෙන් ගත්තොත් එහෙම එක්සත් ජනපදය ඩොලර් 89600ක් වාර්තා වෙනවා. ඒත් එක්කම චීනය ඩොලර් 13800ක ඒකපුද්ගල ආදායමක් වාර්තා වෙනවා. ඒත් එක්කම ආර්ථික වර්ධනය පැත්තෙන් ගත්තොත් 2025 IMF පුරෝකථනයත් එක්ක එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන වේගය 2.2යි. සහ චීනය 4.5ක ආර්ථික වර්ධනයකට යනවා කියලා IMF එක 2025 දී පුරෝකථනය කරලා තියෙනවා. ඊළඟට එක්ස්පෝර්ට් ඉන්කම් එක අපනයන මත ආදායම. එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම ඩොලර් ට්‍රිලියන 3ක අපනයන ආදායමක් වාර්තා වෙන අතර චීනය ඩොලර් ට්‍රිලියන 3.5ක අපනයන ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඊළඟ අපි ගත්තොත් එහෙම මානව සංවර්ධන දර්ශකයේ Human Development Index එක පැත්තෙන් ගත්තොත් එහෙම බලමු කවුද ඉදිරියෙන් ඉන්නේ කියන එක ගැන. එක්සත් ජනපදය ලෝකයේ 20 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ Human Development Index එක පැත්තෙන්. ඒත් එක්කම චීනය ඉන්නේ 75 වෙනි ස්ථානයේ. මේක යම්කිසි සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරොත් එහෙම ලංකාව ඉන්නේ 78 වන ස්ථානයේදී. ඒත් එක්කම මානව සංවර්ධන දර්ශකයට පාදක වෙන සාධකයන් තුනක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි අපේක්ෂිත ආයු කාලය. දෙවෙනි එක අධ්‍යාපන මට්ටම සහ තුන්වෙනි එක තමයි ලිවිං ස්ටෑන්ඩඩ් නැත්නම් ජීවන මට්ටම රටේ ජනතාවගේ. ඊළඟට බැලුවොත් එහෙම වෙළඳ ශේෂය ට්‍රේඩ් ඩෙෆිසිට් එක. එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම ඩොලර් ට්‍රිලියනයක වෙළඳ හිඟයක් නැත්නම් ඩෙෆිසිට් එකක් තමයි 2024 වෙද්දී වාර්තා වෙන්නේ IMF ඩේටාත් එක්ක. ඊට සාපේක්ෂව චීනය ඩොලර් බිලියන 104ක වෙළඳ අතිරික්තයක් නැත්නම් ට්‍රේඩ් සර්ප්ලස් එකක් වාර්තා වෙනවා 2024 දී. ඊළඟට බැලන්ස් ඔෆ් පේමන්ට් ඩෙෆිසිට් එක නැත්නම් ගෙවුම් ශේෂ හිඟය පැත්තෙන් ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ 2024 වර්ෂයේ වෙද්දී ඩොලර් බිලියන 303ක ගෙවුම් ශේෂ හිඟයක් නැත්නම් ඍණාගයක් තමයි වාර්තා වෙන්නේ. ඊට සාපේක්ෂව චීනය පැත්තෙන් ගත්තොත් එහෙම 2024 වෙද්දී ඩොලර් බිලියන 422ක අතිරික්තයක් නැත්නම් ගෙවුම් ශේෂ අතිරික්තයක් ධනාගයක් තමයි
චීනයෙන් වාර්තා වෙන්නේ. අද අපි කතා කරේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සුමාන 2-3 සිදු කරන ලද තීරුබද සංශෝධනත් එක්ක කොහොමද ලෝකයේ බොහෝ රටවල් ඩිෆෙන්සිව් අප්‍රෝච් එකක් ගත්තී, කොහොමද චීනය මේ සංශෝධනයන් වලට වෙන විදිහකට ප්‍රතිචාර දැක්වුවේ කියන එක ගැන. ඉතින් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති චීනයේ තියෙන ආර්ථික සාධකයන් සහ හැකියාවන් මත චීනයට පුළුවන් ඇමරිකාවත් එක්ක ඕනෑම මොහොතක ආර්ථිකමය පැත්තෙන් කරට කර සටනක් දෙන්න. එක්සත් ජනපදය හා චීනය එකිනෙකා පරයා යමින් ලෝකයේ ආර්ථික බලවතාව කවුද කියන සාධකය ඔප්පු කරන්න යාමේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරියේදී මේ වගේ තවත් තීරුබද සංශෝධනයන්, වෙළඳ ප්‍රතිපත්තිවල සංශෝධනයන් සහ භූදේශපාලන ගැටලු දක්වා මේ කියන අර්බුදයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඔයාලා දැනටමත් Behind the Stories with Mahesh YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එතෙම ඔයාලා යාළුවොත් එක්ක share කරන්න. ඒත් එක්කම ඔයගලන්ටත් පුළුවන් comment section එකේ comment එකක් දාන්න මේ වගේ interesting topic තියෙනවා නම් ඔයගොල්ලෝ කතා කරන්න කැමතියි. ඉතින් අපි නැවතත් මේ වගේ interesting video එකකින් හමු වෙමු.